Good morning. Ida mama ada mama daki. Ini දැන් ආයි මේ. අපි ගෙනාවා හොඳ කුෂන් මේ ලයිට් එකකුත් තියෙනවා නේ. හෙලෝ ලස්සන ළමයි කොහමද ඔයාලට? අද අපි යනවා මඩොල්සිම කැම්පින් එකකට යන්නේ. කොහෙද කන්ද බලන්න යන්නේ? Tapi ada kan baju. මොකද කන්දේ නිදා ගන්නවද රැට? Asal කන්දේ නිදා ගන්නවා? ගිහිල්ලා රැට කන්දේ තින්නේ අද? කන්දේපත් කාලා kau betul. ඔයාලට සතුටුයිද? Sudah. ආසයිද යන්න කන්ද බලන්න? අපි පස්සර ඉඳන් ඇවිල්ලා පස්සර ටවුන් එකේ ඉඳන් ඇවිල්ලා දැන් මඩොල්සීම ටවුන් එකට තව කිලෝමීටර් 2ක් වගේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වහින්නේ හොඳට වැස්ස ගතිය මේ වෙලාව මේ ආසත් නිල් පාට වෙලා තින්නේ. තව කිලෝමීටර් 2.6ක් වගේ. ඔව්. තව කිලෝමීටර් 2.6ක් වගේ තින්නේ. එහෙනම් දිගටම ඉන්න අපිත් එක්ක මඩොල්සීම. Ada kakak tahu. ඔයාලට පේන්නේ ඇති මේ දැන් අපි මෙතන මේ මඩොල්සිම පොඩි ටවුන් එකක් තියෙනවා. මෙතනිනුත් අපේ අඩුපාඩු බඩු ටික අරගෙන ඔය මේ කළු පාට කැබ් එකක් යන පාරේ තමයි අපි යන්න ඕනේ. ඒ කියන්නේ මේ මඩොල්සිමෙන් ගන්න යනවා මේ පාරේ තමයි යන්න ඕන. සෙට් එක තින්නේ ඒ පාරේ ආයි සෙට් ගහන්නේ නැහැ. ඔයාලට මේ දෙක ගන්න මෙතනින් ගහගෙන යන්න පුළුවන්. පස්සර ඉඳන් පිටමාරුව පාරේ ඇවිල්ලා මෙතන දැන් අපි මම පෙන්නන්නම්. මෙතන මේ පිටමාරුව පාරේ එනකොට මේ බෝඩ් එක හම්බ වෙනවා කුංචි ලෝකාන්ති ගෙද ගහලා. මෙතනින් මේ අපේ ওই ට්‍රීල් එක පේන ඒ පාරේ මේ මැටි පාරේ තමයි උඩට යන්න ඕන. මේ පැත්තට ගියොත් කෙලින්ම පිටමාරුව පැත්තට යන්න පුළුවන්. ඉතින් මෙතනින් එනවා අපි උඩට යනවා කුංචි ලෝකාන්තයට. දැන් ටිකක් අවශ්‍යලා තියෙන දැන් 5ට කිට්ටුයි වෙලාව. 5ට කිට්ටුයි වෙලාව මේ කොහමද ගිහිල්ලා ඉක්මනට කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගන්න ඕන. මොකෝ මේ මං අද විතරක් නෙමෙයිනේ මේ වයිෆයි බබා ඉන්න. මට නම් ඉතින් රෑ වුණාට අවුලක් නැහැ. මොකෝ ඒ දෙන්නේ නිසා ඉක්මනට කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගෙන මොකද ගන්න හදා ගන්න ඕන. එන උඩදී හම්බෙමු. යම් එනවා අපිත් එක. එතන ඔයාලට ගහලා තිනවා. එතන ගහලා තිනවා වර්ල්ඩ්ස් ඉන්ඩ් එකට කිලෝමීටරයයි තියෙන්නේ. එතකොට මඩොල්සිමට 23ක් තියෙනවා. මඩොල්සිම ටවුන් එකට පස්සරට 42ක් තියෙනවා. බදුල්ලට 61ක් තියෙනවා. මම තමයි මෙතන මේ නෝටිස් එක දාලා තියෙන බෝඩ් එක දාලා තින්නේ. මේ පාරෙන් තමයි උඩට යන්න ඕන. අම්මේ මට බෑහලු
මොකද ගෙස් ගහන් එන. ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ කාර් නම් එන්න එපා මම මේ ත්‍රී වීල් එකේ ආවට බයිසිකල් නම් එන්න පුළුවන් ලේසිය මේ වෙනවනේ. ආයි අපි ටෙන්ට් එක සෙට් අප් කරගන්නයි කියලා මේ ත්‍රී වීල් එකෙන් බොට් ටිකක් අරගෙන බලමු ලොකේෂන් එක හොයාගෙන යන්නේ. බලමු මං ඉස්සෙල්ලා ගිහිල්ලා බලලා ආවේ හොඳම තැන මේ බෝඩ් එක තියෙන තැන කට්ටියක් ටෙන්ට් එකක් සෙට් අප් කරගෙන තියෙන්නේ. ඊට මෙහායින් අපි බලමු සෙට් අප් කරගන්න ටෙන්ට් එක. දැස්සකුත් වැටෙනවා. ඒකත් පොඩ්ඩක් යනකම් ඉඳලා කොහොම හරි ටෙන්ට් එක සෙට් අප් කරගන්න බලමු. හැමදාම මේ ටෙන්ට් එක සෙට් අප් කරේ මන්නේ. අද මෙයා තමයි ටෙන්ට් එක සෙට් අප් කරන්නේ. මේ බලමු ටෙන්ට් එක මෙතන සෙට් අප් කරගන්න පුළුවන් නේද කියලා. ටෙන්ට් එක නම් මෙතන සෙට් අප් කරගන්න බලමු. මේ අම්ම මේක දාන්න. අපි කොහොම හරි මේ කැම්පින් ටෙන්ට් එක සෙට් අප් කරගත්තා. වෙහි පොද ගතියත් නැවතුණා. මේ ඔයගොල්ලන්ට මම ඔහොම පෙන්නන්නම් මෙතනට පේන view එක. දැන් ඔය වගේ view එකක් තමයි පේන්නේ. දැන් අර ඉර පොඩ්ඩක් දැන් පහත් දැන් හයිට කිට් නිසා තනිකර අඳුර වෙලා තින්නේ. පැහැදිලි view එකක් බලා ගන්න බෑ. දැනට අපි ඉන්න තැනට හෙට උදේට ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවා. ඒකේ ඒ අදහසත් හිතේ ඇතිව තමයි ඉතින් අද නිදාගන්නේ. හොඳම සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවා. බලමු එහෙනම් උදේට හොඳම සන්රයිස් එකක් කොහොමද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. අර කාර් එක යනවා පේනවද ඔයාලට? අර පේන කාර් එකක් කරේ. නිගලාය කන්දේ. අර අලියෙක් යනවා පේනවද? අලි දෙන්නෙක්. අර අලි දෙන්නෙක්. යන්න. අලි දෙන්නෙක් යනවා. යන්න. පේනවා? නරියෙක් පේනවා නරියෙක්. අපි කොහෙද ගියේ මේ? ඈ? ගල් මොකටද? දීපක් හදන්නනේ. ඔයාලට බත් උයන්නේ අද එලි අද ගෙදර නෙවෙයි බත් දෙන්නේ. මේකේ තමයි බත් දෙන්නේ ඔයාලට. හා? ඔලිපක් හදලා අද තාත් මේ දැන් අපි දීපක් හදනවා. මේ කටුවෙන් දින. කියලා දරදා. අදින් දින මේ. ඉපේ ඕක ලාඹ තෙල් පුතේ. අය. දරදා. මෙහෙ නේ යන්න එපා ළඟට අම්මු ඇති. අවස 6යි වෙලාව මේ අපි තේ එකක් බොන්න කියලා දීප පොඩ්ඩක් අවලව ගත්තා. ඉප දෙන්න මෙතන අපිට මේ හම්බුන තැන සුපිරිම තැනක් හම්බුනේ මේ මෙතන මේ කිසිම කේස් එකක් නැහැ. හුළඟ ආවට මේ පේනදී මේ පැත්තෙන් එන හුළඟ මේ ගස්වල මාර හුළඟක් තියෙන ඒ උනාට මෙතන මේ අර බැම්ම වගේ බැඳලා තියෙන නිසා පවුලව ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ බලන්න අපේ මිනිත් බබා මේ මඩල් සීමේ ඉන්නේ කැම්පින් ආවත් එයාට ඩෝසරේ ඕන. කොහෙද ඔය ඩෝසරේ පස්සර යන්නේ ජූටි? ගියක් හදන්නද? අද අපි රැට ඉන්න ගෙයි හදන්නේ පස් දාලා. ෂෝයි. ඔයාලට මොකද ඉතින් තාත් දැන් අද කන්දක එක්කන් ආවනේ හැමදාම කියනවනේ කන්ද එක්ක යන්න කියලා. සතුටුයිද? ඔයාට අද ගෙදර නෙමෙයි ඉන්න තියෙන්නේ. හොඳ යක්කුවේ විද්දන්නේ අද හොඳේ රැට මෙහි තමයි ඉන්නේ. යක්කුවා මොකද කරන්නේ රැට? ආච්චිත් නෑ කවුරුත් නෑ. දොර වහලා තියෙනවා යක්කුන්ට. ඒතර යක්කුන්ට එන්න බෑ. අලියෙක් આવොත්? අලියා? අලියට මේකට එන්න බෑ අපේ ගෙදරට. අලියා ලොකු නිසා. අපි ඉන්න ටෙන්ට් එක ගාවට මේ ওই පැත්තෙන් පේන ওই ගස් වලට එහා පැත්තෙන්
ඉර බැහැලා යනවා පේනවා. සන්සෙට් එකක් පේන්නේ නැහැ හරියට. ඒ වුණා නිකන් ලාවට තැඹිලි පාට වගේ පේනවා. හරියට පේන්නේ නැහැ. එහෙම තමයි මේ අද ඉර බැහැලා යනවා බලන්න බලුවා. ඉතර හොඳ ඉරු බැස යෑමක් බලා ගන්න බෑ ඉතින් අද. හදලා දුන්නා ඒගොල්ලෝ. ඔව් කොන්ක්‍රීට් එක. අපි ගෙනාවන්ද කුෂන් එක. කොහොමද එහෙම ගෙනාලා? අර ඔයාගේ ටෝකියෝ බේස් ලොක් එක පයින්ව කොනේ? අද මේ මොඩල් සිමේ ඉඳන් අපි මේ මොනවද හදන්නේ? මොනවද හදන්නේ? ඈ? තාමේ. මෙයා තමයි අද කුක්. අපි තනියෙන් කැම්පින් ගියාම තනියෙන් හදාගන්න අද කෙලිම වයිෆ් ගේ අතින්ම ගන්න පුළුවන් මොඩල් සිමේ ඉඳන්. මේ රාමෙන් යන්නේ හදන්නේ. එහෙනම් බලමු රාමෙන් එකක් හදාගන්න විදිය. මැලේසියන් ඉදිරිය චයිනීස් නේ. චයිනීස් රාමෙන්. වතුර එක මේ නටනවා වගේ නම් පේන්නේ නැහැ. මොකද සීතල ගතිය නිසා එනේන රස්නේ ටික හොඳටම මේ වෙලා යනවා. මේ නටනකම් බලන් හිටියොත් කන්න වෙන්නේ නැහැ. ඉතින් රාමෙන් එකේ හිම්ම දැම්ම වතුරේ දුම වගේ එනකොට අපි දෙන්න කන්න ඉස්සෙල්ලා මේ බබාට පොඩ්ඩක් නිදිමත නිසා මේ චූටි බබා what do you මතයි? එහෙනම් කලින් කාලා නිදා ගන්නනේ හදන්නේ. හොරාගේ. සීතයිද වඩ? මොන සීතලයිද? මොනවද ඒ කන්නේ? චූටි? කොහෙන්ද නූඩල්ස් එක බලන්න? මොකක්ද එන්නේ? මේ නූඩල්ස් ඔක්කොම ඔයා කනවද? හරි හරි. චූටි? දෙන්නේ පුතේ. ඇයි මොකද වෙන්නේ? ආයෝ ආද ගෙදර නෙවෙයි අද ඉන්නේ. ගෙදර නෙවෙයි ඇඳේ කන්දක ඉන්නේ. උදේට ඉර මාමා පායන බලන්න පුළුවන් නේ. ඉර මාම එනවා මුහුදෙන්. හරි හරි. මුහුදෙන් අර ඉර මාම එනවනේ උඩට. අපි බලමු. අයි මොකක්ද වෙන්නේ? චූටි. හලෝ. ඔයාට සතුටුයි දුන්න කන්දේ ආව නිසාද? අද නම් නින්ද ආවේ නේ හොඳට. කන්දේ ආවනේ. හරි. චූටි මේ මොකක්ද මේ? මේ කවුද? මේ ලයිට් එකකුත් තියෙනවා. බැටරියක් දාගෙන යන්නේ. ඔයාගේ බයිසිකලෙට හයි කරගත්ත හැකි මූණ. ඈ? කවුද පුතේ? නෑ කන්නේ නෑ සෝයි මේ ලයිට් එකක් තියෙනවා. ලස්සනයි මේ. කනා මැදිරි. කනා මැදිරි මේ ලස්සන. ආ ඉද්දා ඉද්දා නේ. ඉතින් මෙතන තියෙන ඔයාට ඕනද සාක්කු දාගන්න? කොලා කොන්නාමේ මේ කලාමැදිරියෝ දකින අන්තිම පරම්පරාව තමයි ඉතින් මේගොල්ලෝ. තව අවුරුදු 20ක් 30ක් වගේ තමයි කලාමැදිරියෝ ඉන්නේ. කැලෑ ගිනි තියෙන නිසා මිනිස්සු කැලෑවල් එලි කරන නිසා මේගොල්ලන්ගේ වාසස්ථාන ඉතින් අහිමි වෙලා තියෙන්නේ. ගයිස් මේ අපිට ඉස්සෙල්ලා බබා කාලා නිදි මේ බබා හොඳට මොනවද මේ හොඳ නින්දේ අපි දෙන්න දැන් තමයි ඉතින් එයාගේ වැට් ටික වෙట్లా කාලා බීලා අපි පොඩ්ඩක් මේ උනේ නිදා ගන්න හදන්නේ රාමෙන් එකක් කෑවා ඉතින් සීතල නම් එච්චර ලොකු සීතලක් නෑ නේද ෂේප් පැත්තම සෙල්සියස් 15 වගේ හොඳ දරා ගන්න පුළුවන් සීතලක් තියෙන ප්‍රශ්නයක් නෑ අපි නිදා ගන්න කියලා හැදුවේ මෙතන ඒ කියන්නේ පුංචි ලෝකාන්තේ වැඩි විස්තර ටික එහෙනම් උදේ කතා කරනකම් වීඩියෝ එකේ දිගටම ඉන්න හිටියේ වගේම හොඳම විස්තර ටික අනිවාර්යෙන් උදේට කියනවා උදේ පාන්දර නැගිටින්න ඕන සන්රයිස් එක බලන්න ලාම් එක තියලා නිදාගන්නේ නේද ලාම් එක තිබ්බද ලාම් එක ඔව් ලාම් එක තිබ්බනේ නම් සන්රයිස් එක බලා ගන්න පුළුවන් හොඳම සන්රයිස් එකක් බලන්න පුළුවන් මෙතන ඉඳන් මොකෝ නැගෙනහිර පැත්ත මේ අත දිග හැරිය වගේ අපේ ඉස්සරහට පේන්නේ හොඳම සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් එහෙනම් ඒ සන්රයිස් එකත් බලන්න
බලාපොරොත්තු ඇතිව අපි එහෙනම් නින්දර යනවා නේද? එහෙනම් සියලු දෙනාට උස්සරණයි good night. Hello Jyoti, good morning. Good morning. අද කොහෙද මේ ඉන්නේ? කන්දේ උඩ ඉන්නේ අපි. ඈ? Good morning. මාමා දෙයකට නෑ. අපි ඔයාට ආරක්ෂාව දීගෙන අපි හිටියයි ඉතින්. ඔයා නම් හොඳ නේද නේද? රයිස් එක බලන්නේ කියලා අපි නැගිට්ටා. දෙපාන්දරම. මෙයා පේනවා නැගිටලා ඔය පාඩල ඉන්න බබත්. එන්න අපි තුන් දෙනාත් එක්කම පාඩල ඉන්නේ මේ සන්රයිස් එක බලන්න. එහෙනම් අපි පොඩ්ඩක් බලමු සන්රයිස් එක එන විදිය. සන්රයිස් එක මේ දැනට පේන විදිහ තමයි යොයි මේ ඉර මුහුදෙන් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මේ වලාකුලකට ටිකක් වැහිලා තියෙන්නේ ඉර. ඒ නිසා හරියට දැනට පොඩ්ඩක් බලා ගන්න ටිකක් අමාරුයි. දැනට මට පේන විදිහ තමයි යොයි. උදේට මේ තේ එකක් හදාගන්න තේ එකක් ලයිටරේ බලන්න ඇතුලේ ටෙන්ට් එක ඇතුලේ ඇත්තේ මේ තේ එකක් හදාගන්න කියලා හැදුවේ බලන්න ඇතුලේ ඇත්තේ ටෙන්ට් එකේ අර අයිනේ බලන්න එතන අපි මේ මෙතන යන්නේ එතන වර ලස්සනව තැන මේ අර වල වගේ තියෙන තැන ගොඩක් හෙල ආනති ගොඩක් වැඩි තැනක් තියෙන මේ තනි කෙලින් හෙල පේන තැන අපි පොඩ්ඩ එතන බලන්නේ කියලා යන්නේ බලමු එතනට පේන විදිහ පල්ලෙහා පේන විදිහ අර මේ ඔයගොල්ලෝ දන්නේ නැති සිර සමාධ්‍ය ජාලේ මේ එක්කෙනෙක් උදේ පාන්දර මේ නැගිටලා යනකොට මේ මෙතන තනිකර මීදුවෙන් වැහිලා තිබිලා තින්නේ. එයා මෙතනින් පල්ලෙහාට වැටලා මේ මීදුවෙන් වැහිලා තියෙනකොට එයාට හොයාගන්න බැරුව පාර තනිකර මේ මෙතනින් පල්ලෙහාට වැටලා එයා මේ ඊට පස්සේ තමයි මේ සිර සමාධි ජාලෙන් තමයි මේ එයා සිහි වෙන්න මේ ආරක්ෂක වැටයිදි කරලා තින්නේ. ඇත්තට ඒක නම් රෙස්පෙක්ට් සිරස අද ඉමුද මෙහෙ අදත් ඉඳලා යන්න එහෙනම් ඔය අදත් ඉන්නවද? නෑ අද රෑ ඉමුද මෙහෙ? ආ? රෑ ඉඳලා? උදේට යන්. ඔයාලා යකෙක් කේවිද කියලා බයයිද දන්නේ නැහැ නේ. යක්කුන් බය නැහැ? මේ කන්දේ නෑ යක්කු. අයියෝ මේ ඔයාගේ ගෙදර දොරක් තියෙනවනේ අරකේ. දොරේ ඒක වහගත්තා යක්කු වෙන්නේ නැහැ නේ. මෙයා නම් මේ පේනවනේ තේ දෙකම හදාගෙන තේ දෙකම බොන්නනේ හද තේ දෙකම බිව්වද මගේ ඈ නෑ නෑ කියන්නේ මේ කෝ තේ නෑනේ මේකේ තේ තියෙන වෙලාවල එහෙනම් මගේ තේ එකත් බොනවා මෙන්න මේ විදියට අර කුරුල්ලෙක් යනවා අර පින් පේන්නේ පේන තාත්තේ අපි මේ කැම්පින් කරපු තැන ඉඳන් මේ මඩොල්සි මේ ලස්සන view point එකට
යන්නේ කියලා බැලුවේ. මේ ගන්න. යා ගන්න. එන්න. එන්න බබා කකුල් තියන්න. හරි. Tu yang dig dig. ආ දිග දිග යා. Mene kalau චූටි මේ කොහෙද යන්නේ දැන් ආයි මේ? ගෙදරද? ada mehe ini. මෙහි යකෙක් ඉන්න. Me api kolnya ane me. යකෙක් පෙන්නන්න ඔයාලට. Ama me api kolnya ane. Ama. ඔයාලට මේ මොඩල් සීම මෙතන view point එකට ආවම ප්‍රධාන view point එකට ආවම කෙලින්ම දැන් මේ මෙතන මේ පේන්නේ නැගෙනහිර පැත්ත. මෙහින් පේනවා ওই කන්ද පල්ලෙහායින් මේ වම් පැත්ත බැලුවොත් මොණරාගල පැත්ත. ඊට පස්සේ ඔහොම මෙහෙට ආවම මේ හරියෙන් පේනවා බිබිල පැත්ත. ඔය කෙලින්ම මේ පැත්ත බැලුවොත් පේන්නේ පොළොන්නරුව පැත්ත. එතකොට ඔහොම මේ view point එකේ මේ පැත්තට හැරුණාම එතන පේන්නේ නුවර පැත්ත. නුවර පැත්ත අවිස්සාවේල්ලේ පැත්ත මාතලේ පැත්තට එනකන් එහෙම මෙහෙට පැත්තටම උතනින් ওই ඔයාලට මම පෙන්නන්නම් වීඩියෝ එකේ. එතන පේනවා රත් කෙලේ පතන. එතන කැම්පින් ටෙන්ට් වගේක් තියෙන්නේ. එතන තමයි රත් කෙලේ පතන. කිලෝමීටර් 2.5ක් වගේ තමයි මෙතන ඉඳන් 2.5ක් වගේ. එහෙම මෙහි වමට හැරුණාම තව ටිකක් ওই ගස් වලට වැහිලා තියෙන්නේ මේ එතන නමනුකුල පැත්ත පේනවා. මෙතනින් මේ හරියට අහම එතන පේනවා නමනුකුල. ওই හරියේ එතන පේනවා නමනුකුල පැත්ත. එහෙම මේ පැත්ත පේන්නේ ඇල්ල. ওই ගස් වලට වැහිලා තියෙන්නේ. ওই කෙලින්ම බැලුවම ඇල්ල පැත්ත ඔය පේන්නේ. ඇල්ල වැල්ල ඔය පැත්ත තමයි මේ පැත්ත. එහෙම තමයි ඉතින් මෙතනට පේන මේ view එක. මේ ඉරණන් ලස්සනට පායලා තියෙන්නේ දැන්. පේනේද? මාල් ලස්සනට පායලා තියෙනවා. අද මේ ගස් කොළන් ඉන්න මාල් ලස්සනටම තියෙනවා. ආයි මේ කිසිම සද්ද බද්දයක් නැහැ. සත්තුන්ගේ සද්දයි කුරුල්ලොන්ගේ සත්තුන්ගේ රේ මේ සද්ද ටික විතරයි ඇහෙන්නේ. ඉතින් ආයි අපි කතා කරන සද්ද තමයි ඇහෙන්නේ. මාරම ලස්සනයි ඉතින්. Me bada bape dah tu cuci. Kau ay kapan ba? Jing baba bada bacu. Demi pasti cover ke baru. Iya. අපි මේ උදේට ගන්න කෑමක් හදා ගන්නවා. මොනවද හදන්නේ නැද? මොනවද කන්නේ අපි උදේට? හදලා පෙන්නන්න. අද පිටින්න කියන්නේ. මොනවද හදන්නේ? පාන් කන්න සම්බෝලද. පාන් කන්න? සමන්ත. එනං ඔයගේ පීස් එකක් හදනවා කියලා. පීස් හදන්නේ කොහොමද? ඈ? හදන්නේ. එහෙනම් පාන් කන්න. අවන්නේ කද්දාගෙන ඉන්නේ. ඈ? අවන්නේ කද්දාගෙන ඉන්නේ. පීසත්. මේ කන්දියා මේ මඩොල් සීමියා. අවන්නයක් කරන් එන්න. ඔය අන්තියනේ. චූටි පුතා. සම්බෝය තෙල් දාන මොනවද කරන්නේ? නිකන් මේක හදලා දෙන්නම්කෝ ඉන්නකෝ පොඩ්ඩක්. මිසුත්. Oh. චූටිත් කනවද පාන් මේ සම්බෝලයි? හැබැයි ඔයාට අද බත් නෑ හොඳේ. පාන් අද. අද පාන් තමයි දෙන්නේ ඔයාට. මටත් බත් උන්. එපා පුතේ. කොහොමද මේ Yana buat dah dukui. දැන් ඔයා ලොකුයිද? Oh, yana buat kayu. ඔයාට කඳු නගින්න පුළුවන් නේ? Oh. ලොකුණා තාත්තා අර පැත්ත අර බයිසිකල් තියෙන පැත්ත. ලොකුණාම තාත්තත් එක්ක කඳු යනවනේ. තාත්තගේ කඳු වල නගිනවද? Oh, budu yang gino. උඩ යනවා? Oh, budi. ලොකු කඳු වල Oh, foto dah hana pulang hadiah. කිල්ල ෆොටෝ ගන්න පුළුවන් නේ. Oh. Pokoknya kalian ini dukui apa dah hana. ඔන්න බල්ලෙක් ඉන්නවා. ඌ කන්නේ නැහැ ෂෝයි බල්ලෙක්. බල්ලට බිස්කට් කෑල්ලක් දෙන්න.
ada ya bau Kana. bukan no ame mere me Kita mulane. ඔයාලට මේ මම දැන් පෙන්නන්න හදන්නේ මඩොල්සි මේ කැම්පින් වලට එනවනම් මේ වගේ මේ ඉන්ට්‍රොක් ගාලා තියෙනවා නියමෙටම ටෙන්ට් එක ගහ ගන්න පුළුවන් මෙතන සුපිරියටම ඒ වගේ මේ මෙතන ටොයිලට් තියෙනවා වතුර තියෙන ටොයිලට් වල කිසිම ප්‍රශ්නයක් නැහැ වතුර කෙලෙන දෙයක් නැහැ ආයි කැලේ පයින්න දෙයක්වත් නැහැ ටොයිලට් එක තියෙනවා ජෙනුවින් විදිහට ටොයිලට් එකට යන්න පුළුවන් ඒතකොට මම ඔහොම වෙන්නන්නම් අපි කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගත්තා දැන් ඔතන අපේ වයිෆ් උයනවා එතනට පොඩ්ඩක් ඉස්සරහින් ටිකට් ගන්න තැනට පල්ලෙහෙන් තියෙනවා තව ටැප් එකක් වතුර ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව උල්පත් වතුර කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා වතුර එදාට ගිනි මෙල ගහ ගන්න නම් මේ හරිය මේ අර අනිත් කට්ටිය හිටපු ගිනි මෙලේ දාම්පත් වෙනවා ඔක්කොම පාසුකම් ටික තියෙනවා ඉතින් කොහෙද යන්නේ? කොහෙද යන්නේ මේ කන්දේ ඇවිල්ලා? කොහෙද යන්නේ? අපේ දෙද. ඔයා ගෙදර යනවා? නැහැ අලු දෙයක් කරා. ඒ කියන්නේ මේ. ඔයා කන්දේ ඇවිල්ලා දැන් මොනවද දැක්කේ? හද මාමා. කන්ද මාව. ඊළ මාමා හද මාමා දැක්කේ. තව කෙලින් අල්ලන්නේ. මේවා තව මොනවද දැක්කේ? ඊළ මාමා දැක්කේ. මේ මඩොල්සි මේ ඉඳන් අපි පාම් පෙත්තක් කන්නේ කියලා යන්නේ. මෙලිසින් විදියට සමන් සම්බෝලයක් ඇදුවා. නෙවෙයි ශ්‍රී ලංකන් ක්‍රමයට. ඈ? ශ්‍රී ලංකන් ක්‍රමයට? හරියම. රසයිනේ. චූටිට හොඳයි අද නේද? කන්ද දිහා බලාගෙන පල්ලෙහා පාන් ගන්න තියෙන්නේ. කෝ දැන් ඉරමාව නෑනේ. කෝ දැන් ඉරමාව? අර උඩ බලන්න බෑ. ඉන්න බෑ කන්න. අපි ගෙනාපු මේ පොලිතින් ඔක්කොම පුච්චලා මේ තියෙන හරියත් මේ සුද්ධ කරලා තමයි යන්නේ නේද? අපි නැත්තම් මේ එන්න තනිකර මේව නැති නැස්ති දානවා. මේ හරිය තියෙන පොලිතින් ටිකත් ඔක්කොම එකතු කරලා මේ හරිය තියෙන පොතල් මොඩිය. හරි? එන අය අනිවාර්යයෙන් මේ තමන් ගේන පොලිතින් ටික පුච්චලා අනිවාර්යෙන් ඒ ටික විනාශ කරලා යන්න මේ එතකොට තමයි තව කාලයක් මේව පවතින්නේ. අපි එහෙනම් කැම්පින් ටෙන්ට් එක අකුල ගමු නේද? අකුල ගමු ටෙන්ට් එකේ බඩු ඔක්කොම ගත්තද නිත්‍ය? ඔව්. මේ බෑග් එක අන්න ගන්න. මුල ගියාවි. ගන්න වෙන්නේ බිබිලෙන් තමයි. චූටි ඔය ෆෝන් එක. මේ තව එකක් කරා මෙන්න මෙයා. අර අතේ වාඩි. ඒක අරන් දෙන්න. අතේ වාඩි වෙන්නකෝ. මේකේ. වාඩිලා ගලවගන්න. අර පුටු අර එහා පැත්තේ පුටු වාඩි. අනිත් පැත්ත. මේක දාලා දෙන්න තුඩි. අනු වැටෙන අරන් දෙන්න පුටු. බහින් පොස්තු. හරි චූටි ඉවරයි. ඔහොම බලන් තාති දැන් මේක කරන අර කකුල. වෙන කන්දක යන්නේ. හරිද? කකුන්නේ. අන්න ගෙදර යන්න නැතුව. ඔයා ඉන්නවද නැත්නම් තනියම? මේ කකුල් ඉන්න. මේකත් ඉන්නවා?
තනින් ඉන්නෝ? ඒතර බත් කන්නේ කොහොමද? බත් ඉදුයි බද්දේ මාල් බලේ කන්න. බත් අර පැත්තේ කිල්ලනේ. මේ පැත්තේ කුඩ. බත් කොහෙන්ද කන්නවා? අකුයි කොහෙන්ද? අකුයි කකුලෙන්? ආ තාතුයි කන්නවා. කකුලෙන්? කකුලෙන් බත් කන්නවා. පෙදුනද මෙත පෙදෙනවද? බහින්නෝ බහින්නෝ ගඩොයි පොත්ත දාන්න. එන් අපි යම් බලන්න. ඔයා මේ කොහෙද යන්නේ? දාන්න මේ කන්ද බලන්න දැන් ඒවා. ඈ? ඒ කොහොමද කුඩි දාන්න දෙන්න. කන්ද බලන්න දෙන්නේ. ඒ කුඩි දාන්න දෙන්න තියෙන. දෙන්න දුට තියෙන දාන්න. අපි කන්දක් බලන්න යනවා. කන්ද. මේ අයියා දෙන්නේ දිලා කන්දේ. ඔව්. මින්න දේවල් තාත්තලා ගන්න ඉන්න හොඳේ. මටද ගිනාවේ? Thank you. දාදු Thank you. සන්නයි. මම ඕගොල්ලන්ට පුළුවන් විදිහට විස්තර කරා. මම දන්න විදිහට මට උසිම ගැන මේ දැන් වෙලාව කීයටද? 9ට කිට්ටුයි වෙලාව. දැන් බබට පොඩ්ඩක් එයා ටයර්ඩ්ලා ඉන්නේ යත් මහන්සි හොඳටම එයා නිදාගත්ත හොඳටම. අපි දෙන්නට තමයි නිදි නැත්තේ. අපි එයා ගැන බලාගෙන හිටියේ. මොකෝ මේ සතෙක් කතාවත් හරි මේ කියලා. අපි ඉතින් නිතරම එයා ගැන බල හිටියා. අපිට නිදි නෑ. අපි පැය දෙකක් විතර තමයි උපරිම නිදාගන්නේ. දෙකක් පැය තුනක් වගේ. සැරින් සැරේ නැගිටින මෙයා. ඒ නිසා ඉතින් අපි කලින්ම යන්නේ කියලා බැලුවේ වැඩි වෙලා ඉන්න බෑ දැන් 9ට 10ට විතර කිට්ටුයි. මේ වීඩියෝ එකේ දිගටම හිටිය සියලුම දෙනාට බොහොම ස්තුතියි. මේ වගේ ලස්සන තව වීඩියෝ එකකින් හමු වෙනකන් මේ වෙනා ඉන්න දෙන්නේ නැහැ. ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් අපි එහෙනම් වීඩියෝ එක අවසන් කරන්නයි කියලා බැලුවේ. channel එකට අලුත් කෙනෙක් නම් මේ අනිවාර්යෙන් subscribe කරලා තියන්න. අනිවාර්යෙන් channel එකට අලුත් කෙනෙක් නම් මේ අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් අපේ තව කෙනෙක්ට බලන්න share කරන්න. comment එකක් දාන්න. like එකක් දාන්න. ඒක අපිට සෑහෙන වටිනවා. මේ වගේ ලස්සන තව වීඩියෝ ටිකක් ගේන්න පුළුවන් එතකොට. මේ ඒ නිසා අනිවාර්යෙන් ඒක සෑහෙන වටිනවා අපිට. මිල කරන්න බෑ ඒක. තව කෙනෙක්ට මම අනිවාර්යෙන් share කරන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් සියලුම දෙනාට උස්සන්නයි.